බුදු පිළිම ළඟට යනකොට යටිහිතේ නරක හිතුවිලි එනවා. අම්මා තාත්තා ගැන යටිහිතේ නරක අදහස් එනවා. සහෝදර සහෝදරියෝ ගැන යටිහිතේ නරක අදහස් එනවා. කොච්චර අකමැති වුණත් යටිහිතේ නරක අදහස් තියෙනවා. ඔය වගේ යටිහිතේ ප්‍රශ්න සමහරවිට ඔබටත් ඇති. ඒ ප්‍රශ්න වලට ඔබත් කියනවා ඇති යටිහිතේ ප්‍රශ්න කියලා. ඒවා යටිහිතේ ප්‍රශ්න කියලා තේරුම් ගන්න එපා. ඒවා හිතුවිලි. හිතුවිලි ගැන අපි තේරුම් ගන්න ඕන හිතට අරමුණු වෙන බාහිර දේ කියලා. හරියට මේ වගේ. ඇහැට අරමුණු වෙන බාහිර දේ තමයි රූප. කනට අරමුණු වෙන බාහිර දේ ශබ්ද. නාසයට අරමුණු වෙන බාහිර දේ ගන්ධ සුවඳ. දිවට අරමුණු වෙන බාහිර දේ රස. ඒ වගේමයි. හිතට අරමුණු වෙන බාහිර දේ තමයි හිතුවිලි. අපි හිතමු අපේ ඇස් දෙකට අපි බලන්න අකමැති අපි දකිද්දිත් අප්‍රසන්න දෙයක් අපිට පෙවුනොත් අපි බය වෙලා කම්පා වෙලා තිගැස්සෙනවද ඇයි අනේ මට මේව පේන්නේ කියලා. අපි අකමැති දේ දැක්ක ගමන් අපි එක්ක අහක බලා ගන්නවා එක්ක ඇස් පියා ගන්නවා අපි වෙන අරමුණක් බලනවා. අපේ කන් දෙකට අහන්න අකමැති සද්දයක් ඇහුණොත් අපි ඉක්මනින් ඒ සද්දේ නෑ හෙන තැනකට එක්ක යනවා. එහෙම නැත්නම් අපි කන් දෙකෙන් ඇඟිලි ගහ ගන්නවා. අපි යම්තැනක ඉන්නකොට නාසයට දැනෙනවා අපි අකමැති දුගතක්. අපි ඉක්මනට නාහේ වහ ගන්නවනේ. ඉතින් ඒ වගේමයි. හිතට බාහිරින් හිතුවිලි එනවා. බොහෝ දෙනෙක් ඒක මේක මගේ යටිහිතේ මේක මගේ යටිහිතේ කියලා ඉවල්ලගෙන. එහෙම යටිහිත උඩුහිත කියලා හිත් දෙකක් බුදුරජාණන් වහන්සේ පනවල නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ හිත කියන්නේ ආධ්‍යාත්ම ආයතනය. හිතුවිලි කියන්නේ බාහිර ආයතනය. හිතුවිලි කොච්චර ආවත් ඒ හිතුවිල්ල පිළිගන්නවාද ප්‍රතික්ෂේප කරනවාද කියන එක තම තමන් ළඟ තියෙන එකක්. හරියට මේ ලෝකේ රූප ගොඩාක් තියෙනවා. ඒ රූප තිබ්බා කියලා අපි මේ හැම රූපයක්ම බලන්නේ. අපි මේ හැම රූපයකම සටහන් ගන්නෙ. අපිට අවශ්‍ය රූපේ සටහන් අපි ගන්නවා. අපිට අනවශ්‍ය රූප අපි නොබලා ඉන්නවා. ඒ වගේ ඔබේ හිතට ওই වගේ වෙහෙස කර හිතුවිලි එන්න පුළුවන්. බුදු පිළිම වහන්සේලා දකින්නකොට මව්පියෝ ගැන ඊට පස්සේ සහෝදර සහෝදරියෝ ගැන යාළුවෝ යෙහෙලියෝ ගැන එහෙම හිතුවිලි එන්න පුළුවන්. ඒ හිතුවිලි වලට කම්පා වෙන්න එපා. වෙහෙසටපත් වෙන්න එපා. තමන්ට සාප කරගන්න එපා. ඇයි මට මෙහෙම ජරා ඒවා එන්නේ? ඇයි මගේ යටිහිත මෙහෙම ජරා වුනේ? ඔය වගේ ඒවා හිතන්න එපා. ඒ යටිහිත නොවේ. ඒ හිතුවිලි. ඒ බඳු හිතුවිලි එනකොට මේක මට වැඩක් නැති හිතවිල්ල. මම මෙහෙම හිතන කෙනෙක් නෙමෙයි. එහෙම හිතලා ඒක අයින් කරන්න. ආයේ හිතවිල්ල මෙයි. එතකොට ආයෙමත් කරන්න තියෙන්නේ ඒ හිතවිල්ල දුරු කරන එක. මේක මට වැඩක් නැති එක. මේක තේරුමක් නැති හිතවිල්ල. ආයෙමත් ඒ හිතවිල්ල එයි. ආයෙමත් අපිට කරන්න තියෙන්නේ ඒක දුරු කරලා. ඉතින් අපි හිතට එන හිතවිලි වලින් කම්පා වෙන්න පටන් ගත්තොත් අපිට සැනසෙල්ලක් නැහැ. හිතට එන හිතවිල්ල තමන්ගේ කරගන්න නැතුව ඔබ අකමැති සෞත්තු හිතවිලි ඔබ බැහැර කරන්න. ඒ දේ බැහැර කරනකොට ආයේ පැන නගින ස්වභාවය ටික අඩු වෙලා යයි. ඕක යටිහිත කියලා අල්ල ගැනීම තමයි තියෙන ලොකුම වෙහෙස. ඒ නිසා තේරුම් ගන්න. හිතත් හිතුවිල්ලත් දෙකක්. හිතයි හිතවිල්ලයි එකක් නෙමෙයි. හිතට හිතුවිලි ආවා කියලා ඒ ඔබේ හිත නොවේ. හිත වෙනම එකක්, හිතුවිල්ල වෙනම එකක්. අපිට සරාගී හිතුවිල්ලක් එනවා. ඒ හිතුවිල්ල අපි ගත්තොත් හිතයි හිතුවිල්ලයි එකක් වෙනවා. හැබැයි සරාගී හිතුවිල්ලක් ආවට අපි ඒක බැහැර කරනවා නේ. ඒක අපේ හිතට අදාළ එකක් නෙමෙයි. ආන් එහෙම තේරුම් අරගන්න. එහෙම තේරුම් අරගත්තොත් ඔබට ඔය හිතට එන නොයේක් හිතුවලි වලින් වෙහෙස විඳලා
හිත පීඩාවට පත් කරගන්නකින් නිදහස් වෙන්න පුළුවන්කම ලැබේ. ඔබ හැම දෙනෙක්ට හිතුවලින් පීඩා නොවින්දින්න හිතක් ඇති කරගන්නට වාසනාව ලැබේවා.